Hey guys, welcome back to my YouTube channel. අපි තුන්දෙනා යනවා ෆිල්ම් එකක් බලන්න. අපේ ලොකු අම්මා ගිහින් ආවා. ඉතින් ඔහොම තමයි අපි ගියපු විදිය ඉතින්. Guys, මේක අපේ ලොකු අම්මා. ලොකු අම්මේ නෑ. අපේ අක්කා කියනවා. එරා කරන්නේ. හරි කෝල. සාම වීඩියෝ එක මොනවද කියන්නේ? මොනවා කියන්නද? හොට මේ යන ගමන ගැන. හොඳ. ඉතින් අපි ගියේ හොරෙක් සිටි මෝල් එකට. අපි බලන්න ගියේ සූටෝපියා. ඉතින් ඇත්තට මේ ෆිල්ම් එක නම් හරිම ලස්සනයි. මම ඉතින් ගොංගඩ කරනවා ගණන් ගන්න එපා. අපේ ලොකු අම්මා හොඳට කනවා. ෆිල්ම් එක පටන් ගන්න කලින් ඉඳන් එයා කන ඉවරයක් නැහැ. ඕවා තමයි උනේ. ඉතින් එදා නම් මාරුවක් තුනලා හොඳට හිටියා. ඉතින් මොනවා වුණත් මේ බලන්න අපිට හොල්මනක් හම්බුණා එක පාට. හම්බුණා හොල්මනක්. All are welcome. ෆිල්ම් එක පටන් ගත්තේ නෑ තාම. ඒකින්ද මේ අපි මේ මං කෝලම් කර ඉන්නවා. අපේ ලොකු අම්මටයි අක්කටයි ඉන්න දෙන්නේ නෑ. පේනවනේ. ඉතින් අපේ ලොකු අම්මත් ඒ කාටුන් එක බලන්න ආවා. බැහැම කිව්වා අපි කොමඩි අදන් ආවා. ඉතින් එයාව අන්තිමට එයාත් බැලුවා. ඉතින් ඔහොම තමයි උනේ. ඊට පස්සේ ඉතින් මේ බලන්න මෙයා බලන විදිය බලන්න හරි ආසාවෙන් බලනවා. මැදක් යද්දි ඉතින් එහෙම තමයි. I think we got it. We got it up there. Thank you, Yakety Yak. You laid it all out beautifully. I framed Lionheart. I can frame you too. මේකයි ඉතින් මට ෆිල්ම් එකේ ඔක්කොම ටික දාන්න බෑනේ. මං කෑලි පොඩ්ඩක් දාලා තියෙන්නේ. ඒක ඇත්තටම පළවෙනි එක බලලා තිනවා නම් දෙවෙනි එක බලන්න පුළුවන්. පළවෙනි එක ලස්සනයි වගේම දෙවෙනි එකත් මාරම ලස්සනයි ඇත්තටම කිව්වොත්. ඉතින් මේ ඔයගොල්ලොත් ගිහිල්ලා බලන්න. මේක හරිම ලස්සනයි. ඉතින් hina යන කෑලි ගොඩක් තිබ්බා. මේ ඉතින් හොඳට තිබ්බ ෆිල්ම් එක අවුලක් නැහැ. ඉතින් ඔහොම තමයි උනේ. අපි උට පරක් වෙලා ගියේ. පරක් වෙලා ගිය කියන්නේ අපි බලන්න හිටියේ වෙන එකක්. ඒ වුණාට අන්තිමට බැලුවේ ඕක. ඒක නවුලක් නැහැ. කොහොම හරි මේක ෆිල්ම් එක හොඳයි. ඉතින් මේ අපි ඕක යද්දි අතරමැද්දේ මීලු කර හිටියා. ඉතින් එදා දවස ගැන කියනවනම් හරිම හොඳයි. අවුලක් නැහැ. ෂේප් අපේ ලොකු අම්මා නිදි ගායිස් පේනවනේ මැදක් හරි යද්දි එයාට නිින්ද ගියා. ඒක තමයි උනේ. වැඩි හිතන්න එපා. ඉතින් මම තමයි දවස් ගෙවුනේ. There's going to be another case, huh? අපි ඕක යන්න නෙමෙයි හිටියේ ඇත්තටම හදිස්සියෙම ගියේ. ඒකයි උනේ. අපි පොඩ්ඩ හදිසි වැඩකට එළියට ගියා ගායිස්. ඊට පස්සේ මේ අපිට බැරි වුණා කට්ටින තැනට යන්න ඇජ්ජින්දා. ඉතින් අපි පල්ලෙහා ඉඳන් බැලුවා අන්තිම ටික. අයියෝ මාර වැඩ තමයි අපිටත් එන්නේ ඉතින්. ඔහොම තමයි උනේ. ගායිස් දැන් අපි ෆිල්ම් එක බලලා ඉවරයි. අත්වශයෙන් කරත් කාර්යයක් පිස්සුවා. මට ඊළඟ යන අපේ ලොකු අම්මයි අක්කයි කරන වැඩ දකලා අත්ත වශයෙන්ම කිව්වොත් ඔබට පෙන්නන්න මේ ඉන්නේ දෙන්න. TikTok එකක්ද? Clear. මේ අපේ ලොකු අම්මයි බෑ මේකලත් එක්ක කරන්න මොකද? Guys ඔයාලට මොනවද කියන්නේ මේ ෆිල්ම් එක? කියන්න මොනවද කියන්න බෑ. ඕ ඔයා නිදින වැඩක් නෑ. වැඩක් යද්දි අපේ ලොකු අම්මා නිදි ගොරෝ. ඇත්තට මේක තමයි උනේ. මට ඒක නිකන් මොනවද වොෂ්රූම් එක අපිට ගන්න ටක්කර දුන්නේ. බොරු මම ෆොටෝ ගන්නේ. මම ෆොටෝ ගන්නේ. එකයි ගත්තේ ෆොටෝ. එකයිනේ ගත්තේ. නෑ. වැඩක් නෑ මේක දෙන්න කතා කරන්නේ නෑ. මේ දෙන්න කතා කරන්න බෑ. මොනවද කියන්නේ? ඒ හරි කියන්න වචන නෑ.
ඔන්න ඉතින් මේ හැවලොක් සිටි එකේ ක්‍රිස්මස් ට්‍රී එක. ඒක හැතරම හරිම ලස්සනයි. ඉතින් ඔගොල්ලෝ තාම ගියේ නැත්තම් ගිහින් බලන්න. ඕව තමයි ඉතින් උනේ. මේ දෙන්න ගයිස් රණ්ඩුවක් මෙතන hina වෙනවා. ඔන්න බලන්න ගයිස් අපේ අක්කයි ලොකු අම්මයි ඕප දූප වෙන විදිහ බොරු ඕප දූප නෙමෙයි වෙන්නේ. ඒගොල්ලෝ මොනවද වල හිටියා මට මතක නෑ දැන්. මොනවාරි කියන්නකෝ. මොනවාරි කියන්න ඕන අද දවසේ ගැන සතුටුයි හරි කියන්න. සතුටුයි. වැඩන්න. මෙයාලා හරියන්නේ නැහැ වීඩියෝස් වලට. ඉතින් මම කල්පනා කරනවා ඊළඟට යන්නේ කොහෙද කියලා. ඊට පස්සේ අපි ඊළඟට ගියේ අර ටෙඩියෝ ගන්න තියෙන යන්නේ ඒකට. ඊට පස්සේ මේ ඒකෙන් පස්සේ අපි ගෙදර තමයි ගියේ. බලන්න මගේ ලස්සන කොහමද? මේ ගණන් ගන්න එපා පිස්සු වැඩිලා. ගායිස් මේක කරන්න එපා ගායිස්. වැඩක් වෙන්නේ නැහැ. මම තුන් පාරක් කරා රුපියල් 300ම අපරාධයක් උනේ. හම්බ වෙන්නේ නැහැ. තනිකර බොරුවක්. මේක කරන්න එපා. ඇත්තටම බොරුවක් මේක. මේක එනවා කියලා කිව්වට එන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මගේ මෝඩකමට මම කරා ඉතින් ඕක තුන් පාරක් වැඩක් උන්නේ හම්බ වෙන්නේ නැහැ ඇත්තටම කිව්වා. හරිද? ඒකින්ද ඔක් කරන්න එපා. ඕක තමයි ඉතින් උනේ. ඔන්න ඉතින් අපි දැන් ගෙදර යන්න ඒක තමයි අපිට උනේ. ඉතින් මේ අදට එච්චර. ඉතින් ගායිස් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. මගේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් ආයෙ දවසක වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි බයි.